good morning හැමෝටම. ඉතින් ඔයාලා ගොඩක් හොඳින් ඉන්නවාද කියලා හිතනවා. ඉතින් අද යනවා අපි කතරගම පැත්තට. අපේ පවුල හැමෝම අද යනවා. ඉතින් කතරගම පැත්තට පොඩ්ඩක් යන්න හැදුවේ. අලුතෙන්ම ගත්තු අපේ පොඩ්ඩක් දෙහි ගෙඩියක් ගැට ගහලා එහෙම පොඩ්ඩක් ආශිර්වාද කරන්න. එහෙනම් අපි ගමන යන ගමන් සෙට් වෙමු. මම ඔයාලට අනිත් කට්ටියවත් අඳුන්වලා දෙන්න. ගොඩක්ම කාලයකට පස්සේ තමයි මම YouTube එකට travel video එකක් දාන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එක හොඳට කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. බලමු ඉස්සරහට කොහොමද කියලා. මේ අද මාත් එක්ක අපිත් එක්ක එකතු වෙන්නේ අපේ සීයා ඉන්නවා. තව කට්ටිය ඇතුළේ ඉන්නවා. කට්ටිය ලෑස්ති වෙන ගමන් ඉමාලට පෙන්නන්නම් අපේ යාළුවා පොඩ්ඩව. මේ ඉන්නේ අපේ පොඩ්ඩක්. පොඩිත් නෑ. පොඩි මහත්තයා ඉන්නේ. මෙයාට ආශිර්වාද කරන් තමයි අපි කතරගම යන්නේ ගොඩක්ම. හරියට. නෑ තාම හදන ගමන් මං හිතන්නේ. ඉල්ලක්කන්ට 5000කට ඉන්න පුළුවන්. ලොකු විශාල තම්ප අපිට කතරගම පැත්තට යනවා නම් යන්න තියෙන්නේ දකුණු පැත්තට. නනමල්විල වැල්ලවාය ඒ පැත්ත යනවා නම් වම් පැත්තට තමයි යන්න තියෙන්නේ. ඉතින් අපිට කතරගම පැත්තට යන්න තියෙනවා තව කිලෝමීටර් 22ක්. ඉතින් ඔයාලට පේන ඇති අහසත් හොඳ ක්ලියර් තියෙනවා. ඒ වගේම ලස්සන කුඹුරයායකුත් තියෙනවා. අද නම් වහින එකක් නැහැ කියලා හිතෙනවා. ඉතින් ඔන්න අපි පොඩ්ඩක් නැවතුවා තේ එකක් බොන්න කට්ටියම අපේ අම්බුන කෙනෙක්ගේ හොටල් එක. අපි ඉන්නේ ද රේන් ට්‍රී 30. ඒත් අපි පොඩ්ඩක් තේ එකක් බොන්න ආවා. මෙයාලා අපිට තේ බොන්න දීලා තිබ්බා. ස්ප්‍රින් රෝල්ස්, ක්‍රීම් කැකර්ස්, පුහුල් දෝසි, බූන්දි වගේ දේවල්. ඉතින් ඔන්න අපි දැන් තේ එහෙම බීලා උසරණයි කියලා ඉස්සෙල්ලාම අපි යන්නේ කිරිවෙහෙර වඳින්න. අපි එන ගමන යන ගම හම්බෙමු. අර ගහ බලනකො වතුරේ තියෙන්නේ නේ. මේ කුඹුක් නේ අයියේ. ඔන්න අපි පොඩ්ඩක් ආවා අපිට මේ පළතුරු වටි ගන්න. එතනින් තමයි ගන්න අපි. හරි දිගටම තියෙනවා. මොනතරින් ගමන කට්ටිය ගන්නවා. අපි අරන් තමයි කිරිවෙහෙරට යන්නේ. ඔන්න ඉතින් අපි ආව ඇතුළට. අපි ආවේ VIP පාස් වලින්. ඉතින් ඔහොම තමයි ඔයාලට ඒ පාර දකින්න ලැබෙන්නේ. අපි බලමු ඇතුළට ගිහිල්ලා. ඉතින් ඔන්න අපි පන්සලට ආවා. දැන් අපි යමු කිරිවෙහෙර වඳින්න. අපි ගත්තා මේ ඖෂධ වට්ටිය. කිරිවෙහෙර පූජා කරනවා.
දැන් අපි ගෙලින්ම යන්නේ කිරිවෙහෙරට. කිරිවෙහෙර වඳින්න අපි මේ මල් අරගෙන කිරිවෙහෙර වඳින්න තමයි යන්නේ. ඉතින් මේක තමයි කිරිවෙහෙර. මේකේ ගොඩක් අනුහස් තියෙනවා. ආලා දන්නවා ඇති. අර උඩම තියෙන මනවලට සූම් කරලා පෙන්නන්න. අර උඩම සුදු පාටට තියෙන චූඩාමණික්කය. ඉතින් මේ චෛත්‍යය නිර්මාණය කරලා තියෙන්නේ ඔයාලා දන්නවා ඇති. අපේ ගොඩක් ශ්‍රේෂ්ඨ දුටුගැමුණු රජතුමා. අපි අද ආපු විශේෂ කාරණය තමයි අපේ අලුතෙන්ම ගත්තු වාහනේ පොඩ්ඩක් ආශිර්වාද කරලා දෙහි ගෙඩියක් ගැට ගහලා එහෙම යන්න තමයි අද අපි ආවේ. ඒ වගේම මගේ A level වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා කියන්න තමයි ආවේ. ඉතින් දැන් අපි කිරිවෙහෙරට වන්දනාමාන කරලා ඊගාවට යනවා දේවාලයට. අපිට පූජාව තියෙන්නේ 5ට විතර මං හිතන්නේ. ඉතින් බලන්නකෝ මේ තියෙන පරිසරය ගොඩක්ම ඇත්තටම සුන්දරයි නිස්කලංකයි මේ වං ඉන තැන. බලන්න. අද සෙනග අඩුයි ඇත්තටම මේ අපි ආපු දවසත් හොඳයි. අපි අරහෙන් නම් ආවා. ගොඩක් ටිකක් දුරයි නේ. දේවාලේ ගාවට නතර තියෙන්නේ. ඔන්න තියෙනවා දේවාලය. මගදී යාගේ වාහනේ ඉන්න වාහනේ විතරක් කතා කරනවා. ටෙලිෆෝන් එක නැහැ නේ. ටෙලිෆෝන් එක ඔය යනකොට ටේබල් ලාපුවා. මේ ඉස්සරහින් එනවා කාවාටි.
ඉතින් ඔන්න දැන්නෙම නැතුව රෑ වුණා. අපි චාරිත්‍ර ටිකක් කරා. තව එක චාරිත්‍රයක් තියෙනවා. අපිට යතුර බුලත් කොලයක දාලා තියලා දේවාලට පූජා කරන්න තියෙනවා. ඒ වගේම ඉතින් මේ තැන ගොඩක් හිත නිවන තැනක්. ඇත්තටම ආසයි ගොඩක්. ඒට උදේ වෙනකම් වුණත් මෙතන ඉන්න පුළුවන්. ඔන්න එහෙනම් අපි කතරගම දේවාලයෙන් සමු අරගෙන යනවා ආයෙමත්. ඉතින් ඔන්න අපේ වැඩ කොටස මෙතනින් ඉවර වෙනවා. එහෙනම් අපි තෙරුවන් සරණයි කියලා අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට ගොඩක් පරිස්සමෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් ක්ලික් කරන්න. අලුත් වීඩියෝ එකක් දැම්මම එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.